නිමාලි කියන්නේ ගොඩක් අහිංසක ගෑනමෙක්. ඉතින් එයා ජීවත් වුණේ එයාගේ කුඩම්මත් එක්ක. නිමාලි ඉක්මනට ගිහින් අපිට කෑම හදන්න. හරි කුඩම්මේ මම ඉක්මනට හදන්නම්කෝ. ඉතින් මේ කුඩම්මට හිටියා නපුරු දුවේ. නිමාලි කොච්චර හොඳට කෑම හැදුවත් කුඩම්මගෙන් නම් හොඳ දෙයක් නම් අහන්න සිදුුනේ නැහැ. අපෝ නිමාලි බලන්නකෝ මේව කටේවත් තියන්න බෑනේ. අපෝ මේව කටේවත් තියන්න බෑනේ. මේවද තමුන්ගේ අම්මා තමුන්ට ඉගෙනුවේ. අනේ කුඩම්මේ මට පුළුවන් විදියට තමයි මං කෑම හැදුවේ. අපෝ තමුන්ට මෙහෙමද කෑම හදන්න පුළුවන්? මට සමා වෙන්න කුඩම්මේ ඊළඟ පාර ඔයිට වඩා හොඳට හදන්නම්කෝ. හරි එහෙනම්. ගෙදර දර මුකුත්ම නැහැ. කැලෑවට ගිහින් දර අරන් එන්න. ඉතින් නිමාලි ගොඩක් දුකින් ඇගේ කාමරේ වෙතට ගියා. ඉතින් මේ ගමන යන්න ඇගේ තනියට ඇය බෝනික්කව අතට ගත්තා. අනේ බලන්නකෝ පින්කි කුඩම්ම කියනවා මට ඝන වනාන්තරයට යන්නලු. අනේ වනාන්තරේ සත්තුත් ඉන්නවා. ඒ වගේම නපුරු මායාකාරීනුත් ඉන්නවලු. අනේ මට නම් හරිම බයයි. නිමාලි ඔයා තවමත් කැලෑවට ගියේ නැද්ද? ඉක්මනට යනවා. අපිට හොඳටම බඩගිනි. ඉක්මනට ගිහින් දර ටිකක් අරන් එනවා. නැත්තම් මං ඔය පාරට ඇදලා දානවා. ඉතින් නිමාලි ගොඩක් බයෙන් කැලෑවට යන්න පිටත් වුණා. එයාට විවිධාකාර ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. අනේ මට හරිම බයයි. මං අහලා තියෙනවා මේ කැලෑවේ ගොඩක් සත්තු ඉන්නවලු. හොල්මන්නුත් ඉන්නවලු. මායාකාරීනුත් ඉන්නවලු. අනේ මට හරිම බයයි. අනේ මගේ අම්මවත් හිටියනම්. ඉතින් නිමාලි කුඩාමට ගොඩක් බය නිසා හැමදේම ඉවසගෙන මේ ගමන යන්න ගියා. ඒ අතර නම් කුඩාමට ගොඩක් සතුටු හිතුණා. අම්මේ ඇයි ඔයා මෙච්චර රැවිලා නිමාලිව කැලෑවට යව්වේ? දැන් හොද්දටම රැවිලානේ. මං අහලා තියෙනවා පුතේ ඔයි කැලෑවේ දරුණු මායාකාරයෝ ඉන්නවා කියලා. නිමාලිට නම් ආයේ කවදාවත් ගෙදරට නම් එන්න වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම මැරිලෙයි. එයා මැරිලා ගියාම මේ මුළු ශේෂතම අපිට අයිති වෙනවා. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද? අම්මා අපේ අනාගතය ගැන ගොඩක් දුරට හිතලානේ. ඉතින් අහිංසක නිමාලි ගුහාවක් ඇතුළට යන්න පිටත් වුණා. ඉතින් මේ ගුහාව ඇතුලේ නපුරු මායාකාරියක් ජීවත් වුණා. ඒ මොකද්ද ඒ ඇහෙන සද්දේ? අඩිපාරවල් නේද? මං හිතන්නේ මිනිස්සෙක් ගුහාව ඇතුළට ලං වෙලාද කොහෙද? කාලෙකින් මේ ගුහාවට මිනිස්සෙක් නම් ආවේ නැහැ. දැන් පුළුවන් මගේ වැඩ එයාට කියලා කරගන්න. ඉතින් මේ නපුරු මායාකාරී ගුහාවෙන් පිටතට එන්න පටන් ගත්තා. මේ මනුස්ස දුවන්නේ තමුන්ට කොහෙද අයිතියාව මගේ ගුහාවට එන්න? මේ වනාන්තරයේම මගේ. අනේ මට සමා වෙන්න. මං ආවේ දර ටිකක් අහුලගෙන යන්න. තමුන්ට කොහෙන්ද අයිතියක්? මගෙන් අහන්නේ නැතුව මේ කැලෙන් දර උස්සන් යන්න. මං තමුන්ව ගිලලා දානවා. තමුන්ට නම් මගෙන් බේරෙන්න බෑ. අනේ මාව බේරගන්න. අනේ මට යන්න දෙන්න. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්. තමුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්ද? එහෙනම් දවස් 3ක් යනකම් මේ මගේ ගල් ගුහාවම පිරිසිදු කරන්න ඕන. ඒ වගේම මගේ වහලියක් විදියට දවස් 3ක් වැඩ කරන්න ඕන. මට කන්න උයලා දෙන්න ඕන. තමුන්ට පුළුවන් නේද? හැබැයි මේව හරියට කරේ නැත්තම් මුළු ජීවිත කාලෙම මගේ ගාව වහලියක් වගේ වැඩ කරන්න වෙනවා. තමුන්ට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඒකින්ද මං කියන විදියට වැඩ කරන්න ඕන. මම උදෑසන වෙලාවට නැහැ. මම උදෑසන ඇවිදින්න යනවා. ඒකින්ද මං එන්න කලින් මේ ගල් ගුහාවේ තියෙන හැම වැඩක්ම කරන්න. හරි මායාකාරීනේ මම පොරොන්දු වෙනවා. හැම වැඩක්ම කරන්නම්. මතකයි නේද ඔයාට මගේ කොන්දේසිය? හැබැයි අපිලිවලට අපිරිසිදුවට වැඩ කරොත් මුළු ජීවිත කාලෙම තමුන්ට මගේ වහලියෙක් විදියට තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මං තමුන්න අන්තිමට ගිලිනවා. ඒකින්ද මගේ යන්ට පිටුපාල වැඩ කරන්න බෑ. හැබැයි තමුන් අපිලිවලට නැතුව පිරිසිදුව පිළිවෙලට වැඩ කරොත් තමුන්ට පුළුවන් මේ කැලෑවේ තියෙන ඕනම දර කෑල්ලක් අරන් යන්න. එතකොට තමුන්ට වහලියක් විදියට ඉන්න ඕනෙත් නෑ. හරි මං ඔයාට පොරොන්දු වෙනවා. ඒ විදියට මම වැඩ කරන්නම්කෝ. හරි දැන් හොඳටම රෑ වෙලානේ. ඔයා ගල් ගුහාවේ මාත් එක්ක නිදා ගන්න. හරි එහෙනම් මං හෙට උදේම වැඩ ටික කරන්න පටන් ගන්නම්කෝ. හරි එහෙනම්. හැබැයි මේ ගැන ගමේ අයට කිසිම කෙනෙක්ට කියන්න බෑ. එහෙම වුණොත් ඔයාට පස්සේ කරදර වෙන්නේ. ඉතින් අහිංසක නිමාලි ගොඩක් බය වුණා. ඉතින් එයාගේ ඔනික්කවත් තුරුල් කරගෙන එයා නිදා ගන්න පටන් ගත්තා.
අනේ මේ හැමදේම අම්ම නැති හින්දනේ අම්ම හිටියනම් මට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑනේ. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් අපුරු මායාකාරය උදෑසනම පිටත් වෙන සූදානම් වුණා. කෙල්ලේ තමුන්ට මතකයි නේද කිව්වද හරියට වැඩ ටික වෙන්න ඕන. අනේ දැන් මම කොහොමද මේ වැඩ ටික ඔක්කොම කරන්නේ? මේ ලොකු ගල්ගුහාවම පිරිසිදු කරන්නේ කොහොමද? අනික එයා එන්න කලින් පිරිසිදු කරන්නත් කිව්වා. අනේ මම මොකද කරන්නේ? කවුරු හරි මගේ උදව්වටත් ඉන්නවනම්. අහිංසක නිමාලි හොඳටම අඬන්න පටන් ගත්තා. නිමාලි ඔයා අඬන්න එපා. මං ඔයා එක්ක ඉන්නවනේ. අනේ ඒ කවුද මට අඬ ඒ ගහන්නේ? මම ඔයාගේ බෝනික්කා. අනේ ඔයාට කතා කරන්නත් පුළුවන්ද? ඔව් මම නිකම් බෝනික්කෙන් නෙවෙයි මම මැජික් බෝනික්කේ. ඔයා කියන ඕනම දෙයක් මට කරන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. ඔයාගේ අම්මා මාව නිර්මාණය කරේ මැජික් වලින්. අනේ ඇත්තමද? ඇත්තටම මේක මගේ අම්මා දුන්න හොඳම තෑග්ගක්. ඉන්න මං ඔයාට උදව් කරන්නම්. අනේ ඔයා එන්න කරන් ලොකු දෙයක්. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා නිමාලි. මේ මුළු කල්ගුවාව මම පිරිසිදු කරලා දෙන්නම්. ඒ වගේම රසරස කෑම හදලා දෙන්නම්. අර නපුරු මායාකාරී එන්න කලින් මං ඉක්මනටම ඔයාට වැඩ ටික කරලා දෙන්නම්. එතකොට ඔයාට ඉක්මනටම ගෙදර යන්න පුළුවන් වෙයි. මතක තියාගන්න ඔයාගේ අම්මා මාව මැව්වේ එයා නැති වෙලාවට ඔයාගේ උදව්වට. ඉතින් මේ අද්භූත මැජික් බෝනික්කා මුළු ගල්ගුවාවම පිරිසිදු කරන්න පටන් ගත්තා. ඉතින් නිමාලිටත් මේ ගැන හරිම පුදුමයි. එයා පුදුමයෙන් මේ ගැන බලාගෙන හිටියා. ඒ වගේ මේ මැජික් බෝනික්කා එයාගේ මැජික් බලෙන් කෑමත් ඉක්මනටම හැදුවා. නිමාලි දැන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔන්න මගේ මැජික් බලෙන් මායාකාරී එන්න කලින් ඔක්කොම කෑම ටික හැදුවා. දැන් ඔයාට මේවා පිරිනමන විතරයි තියෙන්නේ. සවස් කාලේ උදා වුණා. ඉතින් මායාකාරිය කල්ගුහාවට නැවත පැමිණියා. මට හිතා ගන්නත් බෑ. බලන්නකෝ හරිම ලස්සනට මේ මුළු කල්ගුහාවම පිරිසිදු කළා. ඒ විතරක්ද කෑමත් හොඳට හදලා. මට ඇත්තටම ඔයා විශ්වාස නැහැ. මේ හැමදේම ඔයාත් තනියෙන් කරේ. මෙච්චර ගොඩක් කොහොමද තනි පුද්ගලයෙක් කරන්නේ? මෙයාට නම් මොකක් හරි බලයක් තියෙනවද මන්දා? කෙල්ල ඇත්ත කියනවා මේ හැමදේම තමුන්ද කරේ? එහෙම නැත්නම් තමුන්ට කවුරු හරි උදව් කරාද? ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. අනේ මායාකාරියනි මේ හැමදේම කරේ මං තමයි. ඉතින් මායාකාරියටත් මේ ගැන හිතා ගන්න බැරි වුණා. මට ඇත්ත කියනවා. අනේ ඇත්තමයි. මුන් කියන්නේ බොරු. ඉන්නක මං තමුන්ට හොඳ පාඩමක් උගන්වන්න. ඉතින් මේ නපුරු මායාකාරී නිමාලිට පහර දෙන්න උත්සාහ කරා. ඉතින් එතකොටම අර මැජික් බෝනික්ක එයාව ඉහළට ඉසෙව්වා. අනේ මාව බිමට දාන්න. අනේ මට හරිම බයයි. මාව බිමට දාන්න. මං හිතුවා හරියටම හරි. තමුන්ට මැජික් බලයක් තියෙනවා. නැත්තම් කොහොමද තමුන් මේ වගේ දේවල් කරන්නේ? අනේ මට සමා වෙලා මාව බිමට දාන්න. තමුන්ට ඕනම තරම් දර ගෙනියන්න. තමුන් ආයෙමත් මේ ගල්ගුහාවට පැත්ත පළාත් එන්න එපා. ඒත් ඔයා මට කිව්වේ දවස් 3ක්ම වැඩ කරන්න කියලානේ. නෑ තමුන් දවස් 3ක් ඉන්න ඕනේ. තමුන් ඉක්මනට මේ ගල්ගුහාවෙන් යන්න. ඉතින් නිමාලිට නම් හිත යටින් පොඩි සතුටක් තිබුණා. ඉතින් නිමාලි එයාට අවශ්‍ය ඔක්කොම දර ටික අරන් ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. ඒ අතර එයාගේ කුඩම්මයි එයාගේ දුවයි ගොඩක් සතුටින් සෙනසෙමින් හිටියේ. දවසක්ම ගියා නේද? අර නිමාලි නම් දැන් මැරිලත් ඇති. ඇත්තටම නිමාලි මැරිලා ඇද්ද අම්මේ? දැන් මේ හැමදේම අපේ නේද? අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන් දැන්. කුඩම්මේ ඔන්න මං ඔයා කියපු විදියටම දර අරන් ආවා. අනේ අම්මේ එයා මැරිලා නෑනේ. ඔය ඇවිත් ඉන්නේ. ඒ අර නපුරු මායාකාරියකින් බේරිලා ඇවිල්ලාද කොහෙද? අයියෝ අම්මේ අපේ හීන ඔක්කොම ඉවරයි. ඉන්නකෝ අද රැට තමයි ඔය කෙල්ල මගේ පාඩමක් උගන්වන්නේ. සමහරක් විට අද රැට මේ කෙල්ල මැරේවි. නිමාලි දැන් මම ගිහින් අපිට කෑම හදන්න. අපි ඊයේ රෑ ඉඳන් කාලා නෑ. හරි අම්මේ මම උයන්නම්කෝ ඉක්මනට. ඉතින් නිමාලි උයන්න පටන් ගත්තා. ඒ අසලර මැජික් බෝනික නිමාලිගේ තනියට ආවා.
ඉතින් මේ නපුරු කුඩම්මා නිමාලිව පුච්චන්න හිතාගෙන ගිනි කෝට්ටක් අරගෙන ආවා. ඉතින් නිමාලි නම් ඒක ගැන දැනගෙන හිටියේ නැහැ. අද නම් ඉවරයි. අද තමයි නිමාලිගේ අවසාන දවස. ඉතින් මේ නරක ක්‍රියාව මැජික් බෝනින්ක බලාගෙන හිටියා. ඉතින් එයාගේ මැජික් බලෙන් කුඩම්ම පුච්චන්න පටන් ගත්තා. අනේ මාව පිච්චෙනවා. අනේ කවුරුවත් නැත්නම් මාව බේරගන්න. අනේ බේරගන්න. අනේ කුඩම්මේ ඔයා කොහොමද ඔය පිච්චෙන්නේ? ඉන්න මම ඔයාව ඉක්මනටම බේරගන්නම්. අනේ නිමාලි ඉක්මනට මාව බේරගන්න. මට දැන් නම් ඉන්නම බෑ. අනේ මගේ මැජික් බෝනික ඔයාගේ මැජික් ක්‍රමය උපයෝගී කරගෙන මගේ කුඩම්ම බේරලා දෙන්න. ඉතින් මැජික් බෝනික එයාගේ මැජික් ක්‍රමය උපයෝගී කරගෙන අර ගින්න නිව්වා. කුඩම්ම හොඳටම බය වෙලා තමයි හිටියේ. අනේ නිමාලි ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා හින්දා තමයි මගේ ජීවිතේ බේරුනේ. ඔයා නැත්තම් මං අනිවාර්යෙන් අතමැරෙනවා. අනේ මට සමා වෙන්න දුවේ මං කරපු තේවල් වලට. ඉතින් එහෙම කියලා කුඩම්ම නිමාලිව බදාගත්තා. ඉතින් එතෙන් පස්සේ නිමාලිට කිසිම වෙනස්කමක් ඇති වුණේ